ඊළඟ ගාන සාපේක්ෂාර්ථතාවය 100ට Aද නිරපේක්ෂාර්ථතාවය Bද වූ එක්තරා දිනයකදී නිර්ජලීය කොපර් සල්ෆේට් කුඩා ඩෙසිකේටරයක් තුළ තබා ඒ පිඟානකින් වසා ඇත. දින කිහිපයකට පසුව කොපර් සල්ෆේට් ස්කන්ධය කැපිටල් M වලින් වැඩි වී ඇති බව සොයා ගන්නා ලදී. ඩෙසිකේටරය තුළ ඇති වාතයේ පරිමාව Vද හවට උෂ්ණත්වය නොවෙනස්ව පවතීද නම් ඒ තුළ වාතයේ සාපේක්ෂාර්ථතාවය අඩුවීම කොපමණද? හරි. මුලින්ම අපි තේරුම් ගන්න ඕනේ මොකක්ද සාපේක්ෂාර්ථතාවය කියන්නේ? නෑ ඊට කලින් අපි යමුකෝ සරලයකට නිරපේක්ෂාර්ථතාව කියන්නේ මොකක්ද? නිරපේක්ෂාර්ථතාව කියන්නේ වාතයේ ජල වාෂ්ප ඝනත්වය. එච්චරයි. ඒ කියන්නේ කිසියම් උෂ්ණත්වයකදී නිරපේක්ෂාර්ථතාවය වුත් ඒ වෙලාවේ වාතයේ ජල වාෂ්ප ඝනත්වය කියන්නේ වාතයේ ඒකීය පරිමාවක් අරගෙන එන්න ඒ පරිමාව තුල තියෙන ජල වාෂ්ප ඝනත්වයට තමයි කියන්නේ නිරපේක්ෂාර්ථතාවය කියලා. ඒක සාපේක්ෂාර්ථතාවය කියන්නේ වාතයේ ඒ අවස්ථාවේ ජල වාෂ්ප ඝනත්වය ඒ අවස්ථාවේ දරන්න පුළුවන් උපරිම ජල වාෂ්ප ඝනත්වය. ඒකට කියන අපි සම්තෘප්ත ජල වාෂ්ප ඝනත්වයට දරන අනුපාතයට තමයි අපි කියන්නේ සාපේක්ෂාර්ථතාවය කියලා. හරිද? ඒ කියන්නේ යම්කිසි වාත පරිමාවක් තුල කිසියම් උෂ්ණත්වයකදී ඒකට දරන්න පුළුවන් උපරිම ජල වාෂ්ප ඝනත්වයක් තියෙනවා. අන්න ඒ ජල වාෂ්ප ඝනත්වයට දැන් තියෙන ජල වාෂ්ප ඝනත්වයේ දරන අනුපාතයට තමයි අපි කියන්නේ සාපේක්ෂාර්ථතාවය කියලා. හරි. දීලා තියෙන දත්තත් එක්ක මම ලියා ගන්නවා. මේකේ සාපේක්ෂාර්ථතාවයේ A කියලා දීලා තියෙනවා. ඒ කියන්නේ ඒක සමාන වෙනවා නිරපේක්ෂාර්ථතාවයේ බෙදන්න ඕනේ. ඒ කියන්නේ ඒ අවස්ථාවේ ජල වාෂ්ප ඝනත්වය ඒ අවස්ථාවේ දරන්න පුළුවන් උපරිම ජල වාෂ්ප ඝනත්වය. මම ඒක C කියලා දාගන්නවා. උපරිම ඝනත්වය. උපරිම ඝනත්වය. මෙන්න මේක තීරණය වෙන්නේ ගොඩක් වෙලාවට මේක තීරණය වෙන්නේ ඒ අදාළ උෂ්ණත්ව අවස්ථාව. නැත්නම් මේ උෂ්ණත්ව අවස්ථාවම තමයි මෙන්න මේක තීරණය. උෂ්ණත්ව පීඩන වගේ අවස්ථාවම තමයි මෙන්න මේ දරන්න පුළුවන් උපරිම ජල වාෂ්ප ඝනත්වය කියන එක තීරණය වෙන්නේ. හරිද? දැන් මේකේ කුඩා ඩෙසිකේටරයකට කොපර් සල්ෆේට් දාලා මම මෙහෙම කොපර් සල්ෆේට් කියලා ගන්නම් මේක. දාලා මේක පිඟානකින් වහලා හරි. එහෙම තමයි කියලා දෙන්නේ නේද? මේක මේක පියනකින් වහලා මේ ෂේප් එකකින් වහලා මෙන්න මේකේ කලින් ආර්ද්‍රතාවයේ ඒ උෂ්ණත්ව වෙනස් කරලත් නෑ. හරි. ඒ තමයි මේ ලියාගත්තේ. නිරපේක්ෂාර්ථතාවය B කියලා දීලා තියෙනවා. හරි. දින කිහිපයකට පස්සේ කොපර් සල්ෆේට් වල ස්කන්ධය M ප්‍රමාණය වල අපි දන්නවා කොපර් සල්ෆේට් කියන්නේ මොකක්ද? ජල අවශෝෂකයක්. එහෙනම් මෙන්න මේ වායු ගෝලයේ තිබ්බ ජලය මොකද කරන්නේ තියෙන්නේ මේ කොපර් සල්ෆේට් අවශෝෂණය කරගෙන කොච්චර ප්‍රමාණයක් අවශෝෂණය කරනවද? කොපර් සල්ෆේට් වල වැඩි වූ ස්කන්ධයට සමාන පරිමාණයක් ජලය අවශෝෂණය කර ගැනීමක් කරලා තියෙනවා. හරි. එහෙනම් මේ අවස්ථාවේ අපි දෙවෙනි අවස්ථාවේ නිරපේක්ෂාර්ථතාවය ලියුවේ A0 සමානයි. ඒක 100ට A0 සමානයි. දෙවෙනි අවස්ථාවේ ජල වාෂ්ප ඝනත්වය B මේ මුල් අවස්ථාවේ ජල වාෂ්ප ඝනත්වයෙන් අඩු කරන්න ඕනේ. මෙන්න මේකට මෙතනින් ලොස් වෙච්ච ස්කන්ධයට අදාළ ජල වාෂ්ප ඝනත්වය. එහෙනම් ඒක කැපිටල් M බෙදන්න ඕනේ. මේක වද පරිමාණය දීලා තියෙනවා V කියලා. V වලින් දැන් ජල වාෂ්ප ඝනත්වය කොච්චරක්ද? මෙන්න මේ ප්‍රමාණය බෙදන්න ඕනේ. උෂ්ණත්වය වෙනසක් කරලා නැහැ. එහෙනම් ඒ උෂ්ණත්වයට අදාළව දරන්න පුළුවන් උපරිම ජල වාෂ්ප ඝනත්වය C කියලා ලියා ගන්න පුළුවන්. හරි. අපෙන් අහන්නේ මොකක්ද? අපෙන් අහන්නේ සාපේක්ෂ ආර්ද්‍රතාවයේ අඩුවීම. අපි දන්නවා මේකෙන් අවශෝෂණය කරගත්තට පස්සේ මෙන්න මේ ලවය අඩුවීමක් වෙලා තියෙනවා. හරිය වෙනස් වීමක් නෑ. ලවය අඩු වෙනවා. මේකට මේක අඩු මේකට වඩා මේක අඩු වෙනවා. අන්නේ අඩුව කොච්චරද කියලා තමයි අහන්නේ. එහෙනම් පළවෙනි එක වැඩි. ඒකෙන් අඩු වෙන්න ඕනේ දෙවෙනි එක. හරි. ඕක තමයි අපෙන් අහන්නේ. හරිද? දැන් මේක සමානයි B බෙදීම C වලින් අඩු වෙන්න ඕනේ. B බෙදීම M බෙදීම C. හරි. එහෙනම් අපෙන් අහන්නේ මොකක්ද? B ඍණ B ධන M බෙදීම V බෙදීම C. මේක A ඍණ A නෝට් කියලා අපිට ගන්න පුළුවන්. B ට V කැපිලා යනවා. අපිට ගන්න පුළුවන් M බෙදීම CV. හරි. මේක තමයි අපි අදාළ උත්තරේ. මේක තමයි උත්තරේ. හැබැයි මෙතන අපි අතින් දාගත්ත දෙයක් තියෙනවා. මොකද්ද? M දීලා තියෙනවා, V දීලා තියෙනවා. අපි අතින් දාගත්තේ මොකද්ද? C කියන එක. C කියන්නේ එහෙම එකක් දීලා නැහැ. හැබැයි අපිට ඉන්න මේ පළවෙනිට ලියාගත් සමීකරණي පාවිච්චි කරලා මෙතනින්
C අරගෙන AC මෙතෙන්ට දාගන්න පුළුවන්. එතකොට එන්නේ මොකක්ද? C සමානයි B බෙදීම A. එහෙනම් මොකක්ද වෙන්නේ? P වතාවක් අපිට දාගන්න පුළුවන් C සමානයි B බෙදීම A කියන්නේ percentage mark එකත් එක තියෙන්නේ. හරිද? එහෙනම් උත්තරේ මොකද්ද? MA බෙදීම BV. උත්තරේ අංක 2. MA බෙදීම VB කියලා දීලා තියෙන්නේ. එහෙනම් අපිට ගන්න වෙන්නේ මොකක්ද? උත්තරේ අංක 2 කියලා තමයි ගන්න වෙන්නේ. හරි හදාගන්න.